අජ්ජේව කිච්ඡං ආතප්පං අක්කතාරෝ තථාගතා. එහෙමයි. අද කළ යුතු දේ අද කරන්න කවුද දන්නේ අපි හෙට මැරෙයිද කියලා. සුමිත් ලක්මාල් ගුණතිලක කියන්නේ ගිහි ජීවිතේ මම ඔබතුමා පිළිගත්තත් නොගත්තත් කොළඹට එනකොට මගේ අතේ තිබුණ මුදල රුපියල් 1200යි. ඊට පස්සේ ඔය ගැමුණුවා බලකාය දියතලාව. ඒ තමයි මගේ රෙඩ් කුක් කෝස් එක පෙර පුහුණුව. 2008 11යි 14 පාලමොඩේ කියන ගමෙන් තමයි වෙඩි වදින්නේ. කියන්නේ කිල්නොච්චි කිට්ටු වෙන්නම. දැන් නම් කියන්න දන්නේ නැහැ. උදාහරණ දෙකල් අපි හරි සමගියක් තියෙන්නේ. ඒක නිසා කොතනකවත් මේ රට බේරා ගැනීම මිසක් අර LTT ටෙරාට බය කරන කොතනකවත් තිබුණේ නැහැ. අපි ලොකු මොරාල් එකක් තිබුණේ. එහෙමයි. කියන්නේ අද මේ කෑල්ල ගන්නවමයි අද මේකට ගහනවමයි ගහනකොත් ගහනවම තමයි. දැන් නම් කියන්නත් කැප නැහැ. මේ අතින් මෙතින් බෙලි ඕන තරම් කපලා ඇති. ඒ කියන්නේ කොච්චර මුදල් හම්බ කරත් ඒක සැපේ නෙන්නේ. සැනසීමක් නැහැ. එහෙම තිබ්බත් ඇතිවීමක් නැහැනේ. මම එතනම තේරුම් ගත්තා මේ ජීවිතේ මහ දුකක්. ධර්මානුකූලව කියනවා නම් දුක්ඛෝ ලෝකෝ පතිට්ඨතෝ කියනෝනේ මේ. ලෝකේ පවතිනම දුක මත තමයි. එහෙමයි. මං ගියා තාත්තා පැවිදි වෙමුද? එහෙමයි. hina වුණා විතරයි. ධර්මය කියන්නේ බෞද්ධයෙක් වෙන්න නම් ඒකාන්තයෙන්ම ඔහු තිසරණය සරණ යන්න ඕනේ.